කොහොමද ඉස්කෝලේ මහත්තයෝ මේ විදිහට අනතුරක් වුණේ? අනේ දොස්තර මහත්තයෝ ඒක දිග කතාවක්. ළමයි මෙට අපේ ඉස්කෝලේට ගොඩක් උදව් උපකාර කරපු රජයේ නිලධාරියෙක් කෙනෙක්. අපි ආව මල් මාලයක් දාලා පිළිගන්න ඕනේ. ඒ වෙනුවෙන් මම එක එක ළමයාට වැඩ පවරනවා. හැමෝම බෙදාගෙන පිළිවෙලට ඒ වැඩ ටික කෙරෙන්න ඕනේ. හරිද ළමයි? සර් මටත් වැඩක් දෙන්නකෝ. අපු මේ දසුන් කොළුවනේ. ඔහෙට නම් වැඩ දෙන්නේ නැහැ මම. ඔහෙ මම දීපු හැම වැඩේම නාගත්තා. මතකද? මතකයි ප්‍රින්සිපල් සර්. ඒ ප්‍රාථමිකේ ඉන්න කාලේනේ. දැන් එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් උඹ ලොකු හින්දා ගොන් වැඩ කරන්නේ නැහැ කියන එකද? ඔව් ප්‍රින්සිපල් සර්. ඒක ගැන සැකයක් තියාගන්න එපා. හරි. එහෙනම් ඔයා රතිඤ්ඤ පත්තු කරන්න ඉන්න. ෂා මරුනේ. මරු. මම රතිඤ්ඤ පත්තු කරන්න ආසයි ප්‍රින්සිපල් සර්. එහෙනම් වැඩේ හරියට කරනවාකෝ. හොඳද? හරි. එහෙනම් හරිනේ ළමයි. මුකුත් ප්‍රශ්න නැහැනේ. සර්. ඒ ගමන මොකෝ? දැන් හරියටම කොතනටද රතිඤ්ඤ පත්තු කරලා දාන්න ඕනේ? රතිඤ්ඤ පත්තු කරලා පත්තු කරපු තැන බීමට දාන්න. ඒ කිව්වේ ප්‍රින්සිපල් සර්. කොහෙටද? මල කරදරයක් වුණානේ මේක. නෑ මම මේ පාර හරියටම ඒ වැඩේ කරන්න හදන්නේ. ඒකයි ඇහුවේ. අමුත්ත එනකොට කොහෙටද දාන්න ඕනේ ප්‍රින්සිපල් සර්? දානවා අමුත්තගේ සරමස්සට. මොකක් බොලේ? අමුත්තගේ සරමස්සට? අනේ මන්ද ඉතින්. සර්ගේ කැමැත්ත. ළමයි තාම මුකුත් ප්‍රශ්න නැහැනේ. ප්‍රින්සිපල් සර් මට ප්‍රශ්නයක් තියෙනවා. ඇයි ඒ පාර ආයේ මොකද්ද? සර් අමුත්ත කයිසමක් කරන් ආවොත් කොහෙටද දාන්නේ? එහෙනම් උඹේ සරමස්සට දාගනි. බූරුවා. ප්‍රින්සිපල් සර් ඇයි මොකද? ප්‍රින්සිපල් සර් අමුත්තා නම් ඇවිල්ලා තියෙන්නේ කයිසමක් නේ. මං යදන් ඇවිල්ලා තියෙන්නේ කයිසමක් නේ. දැන් කොහෙටද රතිඤ්ඤ දාන්නේ? ඊට වඩා හොඳයි මම මගේ සරමස්සට දාගත්තා නම්. සර්ගේ සරමස්සට දැම්මත් අවුලන්නේ. ඔය මොකද්ද ඔය කරන්න හදන්නේ? එපා. ඔන්න ඕකයි දොස්තර මහත්තයෝ සිද්ධ වුණේ. හපොයි දෙයියනේ. හරිම අකරතැබ්බ යන්නේ ප්‍රින්සිපල් සර්ට වෙලා තියෙන්නේ.